හැලෝ යාළුවනේ, ඉතින් කොහොමද? ඔන්න අදත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකක් අරන් මම ආවා. ඉතින් කාලෙකින් ගේම් ප්ලේ වීඩියෝ එකක් දාන්න උන්නේ නැහැ යාළුවනේ. ඉතින් මගේ PC එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා මට ගේම් රෙකෝඩ් කරගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ගේම්ස් ගහන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ අත්තම කිව්වොත්. ඉතින් ඔන්න ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ Call of Duty series එකේ හැමෝම ආස කරපු හැමෝම ආදරය කරපු Call of Duty Modern Warfare කියන series එක. ඒකේ පළවෙනි ගේම් එක හැමෝම දන්නවා. ඉතින් ඔක 2007 තමයි පළවෙනි ගේම් එක රිලීස් වුණේ. ඒ ගේම් එකම රීමාස්ටර්ඩ් කරලා ග්‍රැෆික් වැඩි කරලා රිලීස් කරපු 2016 මට මතකයි 2016 තමයි මේක රිලීස් වුණේ. 16 රිලීස් වෙච්ච Call of Duty Modern Warfare Remastered කියන එක තමයි අද මේ ප්ලේ කරන්න ආවේ. ඉතින් කවුරුත් ආස කරන ගේම් එකක් නෙමේ Call of Duty Modern Warfare series එක. ඉතින් අද ප්ලේ කරලා බලමු. අපි කැම්පේන් ඉඳන් ප්ලේ කරලා බලමු. යන් ඉතින් මම මේකේ මේ ට්‍රේනින් එක ඉවරයක් කරා. ට්‍රේනින් එක ඉවරයි හඳුනන රෙසියුම් ගේම් කියලා තියෙන්නේ. අපි එතන ඉඳන් ප්ලේ කරන් යන්. ඉතින් ආදරේ මතක් කරනවා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් පාලා තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක ready එකේ ඉන්න කියලා. ඉතින් අද තාතල් ගේම් ප්ලේ වීඩියෝ එකක් වෙයි කියලා බලාපොරොත්තු වෙන ගමන් අපි යන් ගේම් ප්ලේ වීඩියෝ එකට. ඕකේ yes. ඉතින් ඔන්න පටන් ගත්ත ගමන් අපි Call of Duty series එකේ හැමෝම ආදරය කරන චරිතයක් ඉන්නවා Captain Price. ඉතින් ඔය Modern Warfare series එකේ තමයි මේක අපේ Captain Price බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ගේම් එකේ කිසිම කලින් ස්ටෝරි එකත් එක්ක කතා කරලා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ ස්ටෝරි එකම තමයි මේකෙත් තියෙන්නේ. වෙනසකට තියෙන්නේ පොඩ්ඩක් ග්‍රැෆික් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් මේ පළවෙනි මිෂන් එක මට මතක විදිහට තියෙන්නේ නැවකට බහැලා පිටි තියාගන්න සීන් එකක් තමයි තියෙන්නේ. ආවෝ බහිමු ගයිස් බහිමු. ඕකේ මට සිර ඩයල් එකක් ඉන්නවා. තිබ්බා හරි උටත් හරි හරි මම ඇතුළට යමු. ඉතින් මේක පට්ට ගේම් එක. ඔය ඉඩ දෙන්න යන්නෙත් නැහැ. ඉතින් අපිට මේගොල්ලන් ෆලෝ කරන් යන්න තියෙන්නේ. තිබ්බා මෙතන සෙට් එකක් නිදාගෙන ඉන්නවා ගයිස්. උන්ට තියන්න ඕන වෙන්නේ නැහැ. උඹ මරලා දාලා තින්නේ. අපි යන් නිකම් මොකටද මරපුන්වත් ආයි මරන්නේ නේ. යන් අපි. ඕකේ. ඉතින් ඉස්සර අපි මේ ගේම් එක ප්ලේ කරනකොට මතක විදිහට අපි පොඩි. දැන් ඒකෙම රීමාස්ටර්ඩ් එකක් තමයි මේ ප්ලේ කරන්නේ ඉතින්. ඉස්සර නම් මේ ගේම් එක ප්ලේ කරන්නේ 2007 ආපු version එක. ඒ කියන්නේ 2007 ආපු අර පරණ version එක ගහන්න අපිට සාමාන්‍යයෙන් පොඩි PC එකක් අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් MB 512ක 500ක වගේ VJ එකක් on board graphic හොඳටම ඇති. ඊගාවට 4GB RAM එකක් පට්ට ලේසියෙන් ගේම් එක හොඳටම ගහ ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ගේම් එක ප්ලේ කරන්න අපිට සාමාන්‍ය 2GB VJ එකක් 760 2GB VJ එකකුයි 8GB RAM එකකුයි සාමාන්‍ය ප්‍රොසෙසර් එක ගත්තොත් i3 4 Gen වගේ හොඳටම ප්‍රමාණයක් කිසි ලැග් එකක් නැතුව ප්ලේ කරගන්න. සුපිරි ආතල් එකේ වෙඩි තියන් යන්න තියෙන්නේ. ඒ සෙට් එකක් මම දැන් උඩින් ඇවිල්ලා තිබ්බා හෙලිකොප්ටර් එකේ. ඕකේ. ඉතින් අපි යන් ඉස්සරහට කොහොම අපේ සෙට් එක මේ ඉන්නේ වරෙන්. අපිට මම හිතන්නේ මේක ඇතුළට යන්න තියෙන්නේ. කොහොම අපේ උන්ට මේ ඉන්නේ. ඉතින් එනකොට හරි. අපේ සෙට් එකේ ඉන්නවා. යන් ඇතුළට යන්. ඇතුළට යන් guys. ඕකේ. මෙතන කවුරු ඉන්නවද? යන් බලන්න. ඊට පස්සේ යන්න තියෙන්නේ. මෙතන සෙට් එකක් ඉන්නවා guys. තියමු අපිට වෙඩි තියෙනවා. මම මේ ගේම් එක ප්ලේ කරන්න ඩිෆිකල්ටි එක රිගියුල සාමාන්‍ය නෝමල් ප්ලේ කරන්නේ. සෙට් එකක් නෝ පහත් වෙලා ඉන්න තරම එකට හොඳයි. තියමු නැගිටා යම.
Game save. Ready, sir. අපි රිලෝඩ් කරන් ඉමු. Move up. ඕකේ. Stand by. On my go. Standing by. සෙට් එකක් ඉන්නවා වගේ. පල්ලෙහා. Go. අපි පෙරමුණ ගමු. නෑ. ගමු. සෙට් එකක් ඉන්නවා. Clear. Got you covered. Move up. ඕකේ තිබ්බා. Squad on me. No tangos inside. මේ සෙට් එක එනවා පස්සෙන්. Move up. Keep it tight. අපිටද පෙරමුණ ගන්න තියෙන්නේ. Zero movement. නෑනේ මුගේ පස්සෙන් යන්න දෙන්නේ මං හිතන්නේ නෑ. Guys, right side. I'm on it. මුගේ පස්සෙන්නේ. Looks quiet. මෙතන අපිට මාක් කරේ මෙතන ගන්න තියෙනවා මට මතක විදිහට. කොහෙද යන්න ඕන? මොකක් හරි අපේ හොයන්න නෑ මේක අරින්න වෙන්නේ නැති. Ready, sir. ආව්. Go. නේද? Clear left. Move. මේ පැත්තට යන් guys. Movement right. ඉතින් අපේ පරණ වීඩියෝස් එහෙම බලපු නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් ඒවත් බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මෙතන සෙට් එකක් ඉන්නවා guys. තියාගෙන යන්. ඉතින් අනිවාර්යෙන් ඒවත් බලපු නැති කට්ටිය අනිවාර්යෙන් බලන්න. හොඳ නරක කමෙන්ට් කරන්න. ඔයගලන්ට ඕනේ ගේම්ස් තියෙනවා නම් අනිවාර්යෙන් ඒවත් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි අපි සෙට් එක ගියා නේද? මාව දාලා ගිහිල්ලු. එන්නේ. ඉතින් මොකෙක් හරි Stand by. ඉන්නවා. On my go. වෙන්නේ. I'm ready. මේ අස්සේ හැංගිලා ඉන්නේ. මේ සෙට් එකට තියලා දාමු. පේන්නේ On ආවනේ. my mark. Go. ඉතින් මේකේ Call of Duty මැරුණා ගියාන්කෝ. බෝම්බයක් වැදුනා. කීව ඉතින් ගහනකොට කොහොම තමයි guys. මොනා කරන්න දා යන් අපි එතන ඉඳන් ගේම් එක සේව් වෙලා තියෙන හන්ද හොඳයි. යමු ඉස්සරහට යමු. සෙට් එකක් ඉන්නවා වගේ. ඉතින් මං එවෙලේ කියන්න ගියේ මම රෝම ප්‍රහාරය කාපු වෙලේ කියන්න හැදුවේ අපි බෝම්බයක් දාමු. මම කියන්න හැදුවේ මේකේ Call of Duty Modern Warfare සීරීස් එකේ දෙවෙනි එකේ ඒකේ 3 මාස්ටර් එකක් තියෙනවා. අපි පුළුවන් වුණොත් ඒකත් ප්ලේ කරමු අනිවාර්යෙන්. ඒ කියන්නේ 2000 මං හිතන්නේ 9 තමයි ඒකේ පළවෙනි කියන්නේ ඔරිජිනල් ගේම් එක රිලීස් වුණේ. ඊට පස්සේ ඒකෙම රීමාස්ටර්ඩ් එකක් 2019 ආවා. ඒකෙත් ගේම් ප්ලේ එකක් පුළුවන් වුණොත් මං අනිවාර්යෙන් අරන් එන්නම්. බලමු ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් අනිවාර්යෙන් එකක් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒකත් අපි ප්ලේ කරමු. එතන සෙට් එකක් ඉන්නවද නෑනේ. මොකද්ද මෙතන කරන්න තියෙන්නේ? හරි මෙතන තමයි අර මොකද්ද අපිට ගන්න සීන් එකක් තියෙන්නේ මට මතක විදිහට. මෙතන මොකක් හරි අපිට ගන්න තියෙනවා. මොකද්ද මෙන්න මේ හරි. අර මම කලින් කිව්වේ මට ඒක මීටර නෑ කොහෙද තියෙන්නේ කියලා. මට මතක විදිහට මෙන්න මේ හරි. මේ තියෙන්නේ. මෙන්න මේක ඇතුලේ. ඉතින් අපි යන් මොකක් හරි ඩොකියුමන්ට් එකක්. No time, Bravo 6. 2 bogies headed your way fast. Grab what you can and get the hell out of there. Fast movers. Probably mixed. We better go. So, grab the manifest in the container. Move! හරි අපි හරි මේක ගත්තා guys. අපි දැන් මුන්ගේ පස්සෙන් යන්න තියෙනවා. දැන් මට මතක විදිහට මෙතන මොකක් හරි දැන් බෝම්බයක් වගේ කඩන් වරනවා මොකක් හරි සීන් එකක් වෙනවා. සුපිරි සීන් එකක්. එතන දැන් සුපිරි ඇක්ෂන් එකක් මම ආසම ඔය තියෙන්නේ. පාර ග්‍රැෆික් එකක් එතන තියෙනවා. සුපිරිය. This is Bravo 6. We're on our way. කැප්ටන් බ්‍රයිස් ඉන්නවා. Soldier, we are leaving. අපි උස්සලා ගත්තා guys. යන් පස්සෙන් යන්. දුවමු මිතුරු දුවමු.
Let's go! Go, go! Keep moving! යමන් මරසි Take it away! සුපිරි සීන් එක. ඉතින් දැන් මං හිතන්නේ ඕකේ අර අපි මේ හෙලිකොප්ටර් එකකට පායින්න තියෙන්නේ. Push the pipe! දුවමු Where the hell are you? මේ අපේ නැව දැන් කඩන් වැටෙනවා ගිලා බහිනවා. මූදට ගිලා බහිනවා. අපි දුවමු. To the right! To the right! හෙලිකොප්ටර් එක ඇවිල්ලා තියෙන්නේ guys. දුවලා ගිහින් පයින්න තියෙන්නේ. Keep moving! Where the hell is they? ආවේ තියෙන්නේ බාණ්ඩ ඇවිල්ලා තියෙන්නේ guys. අපි වරන් යන්න. පැනපන්. අල්ලපියාව. අල්ලගත්තා. ඉතින් දන්නවනේ ඉතින් කැප්ටන් බ්‍රයිස් කිව්වා කාගෙත් Board! Go! ජීවිත බේරගන්න ඉතින්. We're out of here. Base place, this is Big Bird. Package කොහොමද? secured. ඔන්න ඉතින් නැව කෙලින්ම ටයිටැනික් වගේ බිමට බැස්සා. ඉතින් අපි පළවෙනි මිෂන් එක සාර්ථකව නිමා කරනවා. ඉතින් දැන් තමයි පටන් ගන්න ගේම් එක Call of Duty Modern Warfare Remastered. සුපිරි යන්නේ. ඉතින් ඔන්න අපි ආස කරපු තවත් මිෂන් එකක් තමයි යාසයෙන් ප්ලේ කරපු තවත් සුපිරි මිෂන් එකක්. අපි මේ කාර් එකේ දාගෙන යනවා guys. දාගෙන ගිහලා වෙඩි තියනවා මට මතක විදියට. සර් ඉතින් ওই ග්‍රැෆික් එක කියන්නේ ඉතින් අපිට ඉතින් වෙන දෙයක් නෑ ඉතින්. ඇත්තට මේකේ ලොකු වෙනසක් ඇත්තටම නැහැ. පොඩි ඔය මේ කලර්ස් වල එහෙම පොඩි අප්ග්‍රේඩ් එකක් තමයි තියෙන්නේ. Call of Duty කියන ගේම් සීරීස් එක වෙනස් කරපු ගේම් සීරීස් එකක් තමයි මේ Modern Warfare කියන්නේ. දන්න අය දන්නවා ඉතින් ප්ලේ කරපු අය දන්නවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න ප්ලේ කරපු අය කවුද කියලා. සාමාන්‍යයෙන් guys Call of Duty games වල play time එක ගොඩක් අඩුයි සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් උපරිම තරමාරක් 5ක් වගේ තමයි. ඒ මම නම් ඇත්තටම ආසේ ඒ වගේ පොඩි play time එකක් තියෙන games ගන්න. මන්ට game එක ඉවර කරන්න පුළුවන්. ඇත්තටම Call of Duty games වල එපාම කරපු game එකක් තිබ්බා නම් තිබ්බේ මට මතක විදිහට මේ Call of Duty Infinity Warfare එක. ආපෝ ගන්නම දෙයක් මෙලෝම රහක් නැති game එක. මට නම් එපාම වුණා. කිසිම වැඩක් නැති ගේම් එකක්. මේ වෙඩි තියා ගන්නවට වඩා තියෙන ග්‍රහලෝක අතර මාරු වෙවි. මම ජරාම ගේම් එකක්. ඔයගොල්ලෝ ගහලා තියෙනවා ඔයගොල්ලන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම සමහරක් අයට සෙට් ඇති. මට නම් සෙට් ඇත්තෙම නැති ගේම් එකක්. ඉතින් අපි ගැට ගහලා තියෙන්නේ guys. Advance Warfare සුපිරිය. Advance Warfare කියන්නේ ඒක නම් සුපිරියක්. Advance Warfare එකෙන් පස්සේ ආපු ගොඩක් ගේම් චාටර් වුණා. ඊට පස්සේ තමයි ඔය අලුතෙන් ආපු ගේම් සීරීස් ටික ඒවත් පුළුවන් වුණොත් ප්ලේ කරමු. ඉතින් දැන් මේ අපි කොහෙටද අරන් යනවා? අපි බලමු. සන්රූෆ් එකම තියෙනවා කාර් එකේ. මිනිස්සු දුවනවා පාරේ. භීෂණේ. ඔයකට ගහලා තියෙන්නේ ඉතින්. වටපිට බලන්න එහෙම පුළුවන්. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට ඉතින් කොහොමද මොකෝ වෙන්නේ මේ දවස්වල ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. මට subscribe 100 ගහන support එකක් දෙන්න guys. ඉතින් අපි දැන් එතනට ආවද කොහෙද? සීන් එකක් කියන්නේ guys. ඉතින් ඔයගලගේ ගේම් ගහන අනිත් යාළුවෝ අතරත් වීඩියෝ ෂෙයා කරගන්න අමතක කරන්න එපා. අපිව ගත්ත එළියට ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙකුත් ඉන්නවා. මට සිල් පෑගුවානේ.
තන මේ අපිව අරන් යනවා කොහෙට හරි. මේ ඉන්නේ ඩයල් එක. ඔය ඩයල් එක මරන්නත් තියෙනවා අපිට. මම හිතන්නේ මෑතක වගේ තියෙන කියන්නේ අන්තිමටත් නෙමෙයි. මැද මිෂන් වලදී වගේ මට මතක විදියට මෙයාව මරන්න තියෙනවා. අපි මේක එල්ලනවා. මෙන්න මූදෝකද අපිට වෙඩි තියෙනවා. අනේ මූද. මට පිස්ටල් එක දුන්නා අතට. තසිරි. දුන්නා. ඉතින් ගයිස් ඔන්න අපේ අලුත් මිෂන් එකට ආවා. අපි යන් මේ මිෂන් එකේ මොකද වෙන්නේ කියලා බලන්න. බලමු ෆලෝ කරන් යන්න තියෙන්නේ. Weapons free. Hostile down. බලමු මොකද වෙන්නේ කියලා. Target neutralized. අපිට ඉස්සරහින් යන්න වෙන සීන් එකක් වගේ තියෙනවා. ගිහින් බලමු. කො බලන්න එනවද කියලා මම. එනවා. යමයි. දැන් මේ මිෂන් මට මතක නෑ ඉස්සර ගැහුවා. දැන් කොහොම හරි කිසිම දෙයක් මතක නෑ මේ කාලෙකින් මේ ප්ලේ කරන්නේ. මොකක් වෙනවද කියලා හිතා ගන්න. ස්ටෝරි එකත් මතක නෑ. ඉස්සරත් ඔය ස්ටෝරි එක මතක තියන්නේ මේ ගැහුවේ ඔහේ ගහගෙන ගියානේ ඉතින්. මෙතන කවුරු ඉන්නවා. කවුරු ඉන්නවා. තියමු නේද? කොන්නේ මොකක් හරි වෙන සීන් එකක් තියෙන්නේ මට පේන විදියට. නැත්තම් තියමු. ඕකේ. හරි. කො අපේ කස්ටිය. අම්මට ඉතින් මෙහෙන් වෙඩි දිනවා කොහෙන්ද තියන්නේ? පේන්නේ නෑනේ. ගේම් එක නම් සේව් වුණා. ඕකෝ තියනවා කොහෙන්ද තියන්නේ? අඩෝ. ගේම් එක නම් සේව් වුණා. අවුලන්න යන් ඉස්සරහට. කට්ටිය ඉන්නවා. මේ මිෂන් එකේ තමයි මට මතක විදිහට අර නයිට් මේ ලේසර් කිලන වරින් මේ වෙඩි තින සීන් එකක් තියෙන ලයිට් එක කොළ පාට අන්නේ සීන් එක තියෙන මට මතක විදිහට මේ මිෂන් එකේ. බලමු ඉස්සරහට ගිහින්. මේ මුන් ඇවිල්ලා මේ රෂියන් කාරෝ. මුන් මේ අපිට සපෝට් එකට තමයි මුන් ඉන්නේ. සීන් එකක් තියෙන්නේ. Rockets have killed hundreds of civilians in the valley below. Not so fast. Remember, baby? යම් බලන්න අපිත්. You're with us. I guess I owe you one. මුන් එන්නේ නැද්ද? යමයි. Ваня, приближайся. Приготовься к атаке. Жди මේ පස්සෙන් යන් අපි. This way. Someone smart with your sniper can cover my men. යමු. කොහෙද ඉන්නේ? මට සිරියා මෙතන. Guys, cover the left flank. Roger. Covering left මම එන දරුණු යුද්ධයක් යන්නේ guys. So, switch to your sniper rifle. Attack. අපි ස්නයිපර් එක අරන් තියමු guys. So take out the machine gunners in the window so Kamarov Snake can storm the building. So take out the machine gunners in the windows. 10 o'clock high.
කොයි එකෙක්වත් නෑනේ පේන්නේ. So get those machine gunners 10 o'clock below. මේන් එකේ තිබ්බා. ඉඳා අපි මේ පැත්තට දැන් අර හෙටනේ යන්න ඕන. කොහෙට යන්නද කියලා හිතා ගන්න බෑ guys. Damn! Enemy helicopters! You didn't say that we ඩැල්ලා had කියනවා මොකක් හරි මෙතන කරන්න ඕනද? Say that wouldn't be මුන් ටිකවත් මරලා ඉවරයි. protect my men from those helicopter troops. Hmm. This way. Make it quick, Kamarov. I want that informant. අපේ කට්ටියත් එතන ඉන්නවා. We'll take out BM-21s and carve a path straight to මේ your යන්නේ අපේ informant. කට්ටිය යනවා එළියට. එහෙට යනවා. අපි එතනින් පයින්නත් බෑ. Hope over here. ආවස්සර ගිහින් බලමු. මේ කොයින්වත් යන්නත් නෑ. Hope over here. මං හිතන්නේ අර අතන තියෙන දොර ගාව තමයි සීන් එක තියෙන්නේ. මෙතනින් යන්නත් බෑ. පයින්න බෑ. So get down here. Move! Hope over here. බලමු මෙතන මේ ඉන්නේ. කලින් එද්දි හිටියේ නෑනේ guys. දොර ඇරියා. යන් ඇතුළට. ඇතුළ සේරම ගිනි ගන්න. අපි යමුගේ පස්සේ. We should just be here. කැප්ටන් රයිසුත් ඉන්නවා. So we've got company. මෙතනත් වෙන සීන් එකක් තියෙනවා guys. මෙතනත් වෙන සීන් එකක් තියෙනවා යම් බලන්න. තියමු ඉඳා. ඇසි කූඹියනවා වගේ ඉන්නේ කූඹියනවා වගේ. පහව බන්න කියනවා. මෙහින් අපිට තියද හැකි ඇතට. ෂොට්. ඉඳා. අන්න අපිට බෝම්බයක් දැම්ම දුවමු. ඇංගෙමු. තියමු ඉඳා. අපේ උන්ටත් තියෙනවා තව පොඩ්ඩෙන්. ඕ. සෙටාර එකක් එනවා මේකේ. ඉඳා. හැංගි හොරා තියෙනවා වෙඩි. යම් බලන්න ඉස්සරහට. අපිම පෙරමුණ ගන්න ඕන මේ සෙට් එකක් ඉඳලා අපිවම දානවා බිල්ලට. ඉඳා. ඊපස්සෙන් ගිහින් තිබ්බේ. ඕ ඉවරයි. කොතනින්ද පටන් ගන්නේද දන්නේ නැහැ. කොතනින් සේව් වුණාද දන්නේ නැහැ ගේම් එක. අයියෝ. ආයෙත් එතන යන්න ඕන guys. කමන්නේ තියමු. මුන් එක්ක බෑනේ මුන් මේ ඉස්සරහට ගිහින් අපිත් එක්ක සෙට් වෙලා වෙඩි දියන්නේ නැහැනේ මුන් මේ එහෙනම් පිටිපස්සෙන් ඇවිල්ලා අපිට කෙලවෙනකම් ඉන්නවා ඒක. අපි තියෙනකම්ම මුන් ඉන්නවා. අපිට දෙනවද? මුල දිනනවා යම. ආයි මැරෙන්න වෙයිද දන්නේ නැහැ guys. දැන් සෙට් එකක් එනවා. අර යක්කු එකෙක්වත් එන්නේ නැහැ. තව කොහෙද? ඉන්න. තව ලොඩ් කරගමු අපි. මේ හරිනම් නෑ වගේ. මට සිරු උඩත් ඉන්නවා. පේන්නේ නැහැ. මට සෙට් එක එනවා ආයි පල්ලෙහාට එනවා. ආයි එනවා. මේ හරියෙන් හැංගෙමු. ඉඳා. තව ඉන්නවද දන්නේ නැහැ. මෙන්න මූටක් තියලා දාමු.
ඌ ගිනි අරන් මැරුණේ. මට සිර තියනවා කොහෙන්ද? ඔයි මේ අස්සෙනුත් එනවා. අපේ උන් Running out of time. යන් උගේ පස්සෙන් යන්. සිරි තව සෙටාරයක් ඉන්නවා guys. reload. okay. drink යුත් ආවා guys. මේ සෙට් එකටත් තියලා දාමු. ඉවරයි. මේ අස්සෙත් එකක් ඉන්නවා. තව එනවා බං. කොහෙන් එනවද මන් දන්නේ. මට අපේ උ. මේ ටික නම් ඉවරයි වගේ. ඉවරයි නේද? Now we are making progress. Follow me to the power station. මේක එක් දෙන්නේ කොහෙන් එනවද මන් දන්නේ. එක එනවා. ගාට ඉවරයි යන්. අපි යන්. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? Look. මේ රෂියන් කාර්යනේ. With a little bit more of a sniper මේ ඉන්නේ. support. Enough sniping. Where is the informant? Что ты делаешь? Что с ума сошел? ඉතින් guys මේ ආයෙ මතක් කරනවා. ඉතින් අපේ පරණ වීඩියෝස් එහෙම බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒවත් බලන්න. like කරන්න, comment කරන්න, share කරන්න. අනිවාර්යෙන් subscribe කරන්න. We've got to reach that house before anything happens. ඉතින් මෙතන මක්කර සීන් එකක් වුණා. ඔබට මේ මෙතනින් පයින්න තියෙන්නේ. F1 okay fine. හරි ඉතින් ඔන්න බිමට ආවා. එතන තීල්ලක් වගේ තියෙන්නේ. යන්න. නැසෙන්න. මෙතනින් තසිරි සෙට් එකක් එනවා වගේ. ඉන්න. මට උඩු මේ මාට එන්නේ. තෝ පිටිපස්සෙන් තියෙනව නෑ. දැන් රයිස් ඉන්න පිටයන් ඉස්සරහට. බා බලන්න අපි ගිහින් බලමු. He may still be alive. තයි අපේ උන්ටත් තියෙන තව පොඩි. මට සිරි මොකක්ද ඒ උන් ඉල්ලෙන්න වැදුනා අඩෝ මැරුණා. මොකද්ද බං ඒ උනේ? මැරි ඉපදෙනවා කියන්නේ මේක. යන් අම්මට සිරි ආයේ මේ මෙහි ඉඳන් තියෙන්නේ බං. අයියෝ. කද්ද බං අතන උනේ එක පාට යමංගු. තියෙනවා ඩෝ මැරුණා. අයියෝ. අඩෝ රිගියුල ගහලත් මෙහෙම නම් ඉතින් හાર્ඩ් අය ගැහුවා නම් කොහොමද? legend වගේ ගහුවොත් කොහොමද? අයියෝ. ආයියන් guys ආයියන්. මොකෙක් හරි ඉන්නවා හරි තිබ්බා. මොකෙක් හරි ස්නයිපර් එකක් වගේ නිකන් සීන් එකක් තියෙන්නේ. දෙක තුන වදිනවට මැරෙනවා. රීලෝඩ් කරගමු. අඩෝ බෝම්බයක් දැම්ම බං. අම්මෝ දුවපන්. තෝ ආයිවරයි කියලා කිව්වේ. කොහමද මෙතනින් පැන ගන්න ඕන. යම්බලා. ටක් තිබ්බා. ඉතින් අපේ
අපේ මේ නම් පේන්නේ නැත්තම් උන්වත් පැරලා උන්ටත් වෙඩි දින. උන්ට වෙඩි තිබ්බට මැරෙන්නේ Bloody නැහැ. hell, let's move. You එතන may උනාට still වඩා be තිබ්බොත් alive. මොකක් කර වෙනවා. අපියන් කලින් ආවා වගේම පැත්තක් කියන්නේ පාර. Round to the back and cover power. So, get ready. මෙතන මොක්කු ඉන්නවද දන්නේ නැහැ. ඉස්සරහම යන්න ඕනේ මුන් යන හන්ද. Do it. ගේම් එක සේව් වුණා. මට මොකක්ද කරන්ට් එක කැපුවද? හරි ඉතින් මොකක් හරි කරා අපි යම් බලන්න. කොහෙන් නැද්ද? වරෙන් මේ අන්න ගයිස් මම අර කිව්වේ මිෂන් එක අම්මට ඔය තියෙන්නේ අර ලේසර් සීන් එක එන්න තිබ්බා. එයාටත් තිබ්බා. තව කවුද ඉන්නේ වරෙන්? මට මේ අපේ එකා තව කවුද ඉන්නේ? අඩෝ මේ ලයිට් ඕෆ් කරේ මම හිතන්නේ මේ සීන් එක හන්දා. කරන්ට් එක තමයි කැපුවේ. හරි සීන් එකක් වුණා. යන් උඩට යන්. සිරියුටත් තිබ්බා. සිතාර එකක් වෙඩි තියා ගන්නවා. කට්ටියක් ඉන්නා වගේ. මේ ඇතුළේ ඉන්නවද බං? මට මේ ඇතුළේ ඉන්නවා වගේ සීන් එකක්. වඩෝ. ඔය්. හරිනේ. අයියෝ. මැරෙනවට වඩා ඉවර යන්නේ නැහැ නේ බා. හරියට බලමු ආයේ ගිහිල්ලා. මේ උයි කොහින්ද බම් මේ තියන්නේ? අම්මට උයි බෝම්බයක් දැම්ම දුවපන්. අඩෝ මේ පාරත් ඉවරයි වගේ. රෙකෝඩ් කරන්න ගත්ත වෙලාව හොඳ නෑ මං හිතන්නේ. යම් ආයියා මේ පාර නම් ගිහිල්ලාම තමයි පස්ස බලන්න. වරෙන් තිබ්බා. තව කුදින්නේ වරෙන්. එළියට වරෙන් යකෝ හැංගි ගහන්නේ. හැංගි හොරා ගහන්න නොට්ටු නෑ එලිපිට. බෝ තියනවා. හරි දැන් නම් සේව් වුණා ගේම් එක. හරි. මේ මූව මං හිතන්නේ මේක කරන්න තියෙන්නේ හරියට පැටර්න් ප්‍රයිස් එනවා අපි. අම්බෝ හරි. It's him. Nikolai, are you all right? Can you walk? නැගිටා මාර වදයක් උඹක් දෙන්නේ. Thank you for Yama. getting me out of here. හරි ඉතින් මූව බේරගත්තා කියන මතන මිෂන් එක ඉවරයි. We have the package. Yang. LZ1, over. Bravo 6, this is Big Yang. Bird. We're on our way. Out. කොහෙටද යන්න තියෙන්නේ? Let's go. හරි එන්නකෝ බලලා අපි මේක කැන්සල් කරගමු. යන්. හරි ඉතින් ගයිස් අපිව අරන් යන්න අපේ හෙලිකොප්ටර් එක එනවා. වාගේ ඉතින් ඇවිල්ලා ඉතින් දැන් නගින්න තියෙන්නේ. හරි. ඉතින් ගයිස් මෙතනින් මම මේ ගේම් ප්ලේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ඔයාලට මොනවද ඕන ගේම් ප්ලේ වීඩියෝස් කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඕන යාළුවෝ අතර. ඉතින් අද හොඳ ගේම් ප්ලේ වීඩියෝ එකක් ෆනි ගේම් ප්ලේ වීඩියෝ එකක් දුන්නා කියලා මම හිතනවා. ඔයාලට කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකේ අර මොඩර්න් මෝෆියා 2 කියන සීරීස් එකත් අරගෙන රීමාස්ටර්ඩ් එකත් ඔයාලට ප්ලේ කරන්න ආසයි නම් මාත් එක්ක පහලින් කමෙන්ට් එකක් දාන්න ඕනේ කියලා. නැත්නම් ඊට වඩා අලුත් ගේම් එක අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් දවසක තවත් අලුත් සුපිරි ගේම් ප්ලේ වීඩියෝ එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. ආදරේ ජය වේවා.